MK හෙට කන්ද හරි හායි කොහමද අපි අර ගමන් ඉන්නේ කන්දක් නගින්න දැන් පරක්කු වෙලා තියන්නේ මෝටර් කිලිෂ පරක්කු කරා අපි හායි මම ඩැනියල් මම තමයි මිනි කැප්ෂන් එකේ කැමරාව. ඉතින් මම වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඩිසයිඩ් කරා. මට තාම ඩිරෙක්ට් කැමරා කතා කරන්න තේරෙන්නේ නැහැ. ඒත් මම හිතනවා ඔයගොල්ලෝ කොහොම හරි ෂේප් එක මේ vlog එක බලයි කියලා. ඕකේ එහෙනම් let's go. අර උගිතාව විනාඩි 5යි 10යි අපි දැන් මෙතෙන් දැල්ලා පැයක් විතර. හරි හරි. සයිඩ් ක්වෙස්ට් ඇසෙ. කැරෙන්නේ නේ බා ඕකේ බොයිස් දැන් හැරටම vlog එක පටන් ගන්න. හයි. මිනි කැප්ෂන් අධිපති ඉන්නවා. පරක්කු පරක්කුණා පැයක් කලින් ආවා. ඉතින් අපි මේ යන්නේ අපි ඊළඟ මිනි කැප්ෂන් වීඩියෝ ෂූට් කරන්න. ඒක දැනටමත් පබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඔයාලා ගොඩක් දුරට ඒක බලලා ඇති. ගොඩක් වෙලාට මිනි කැප්ෂන් කරන්නේ හැම වෙලේම කියෝන එක. ඉතින් අපි කරන්නේ අහන් ඉන්න එක. අපි තාම යන ගමන් ඉන්නේ. ඉතින් ගොඩක් දුරයි අපිට අපේ ගෙදර ඉඳන් බලමු මොකද වෙන්නේ කියලා. කෑම ලෑස්තිලද? කෑම ලෑස්ති යන් වෙලා යනවා අනේ වහිනවා අයියා. පන්නාව විශ්ය අපිට අන්න එක්කන් ආවා පොලි සම්බෝලය හරියට අර බත් ටිකක් සිද්ධ ඊයව මාව කයිද? මූට යාළුවනේ මූගේ කහන මාරිද? අපි කෑවා. අපි දැන් ආ යනවා. එළබම් මේ රටේ බං ගහන ගවල්ට කන්න හරද අස්කෝසියක්. එළිය රටේ ඉවත් වෙන්න බෑ. ඉස්තරි ස්ලිප් කරන්න. ඉස්තරිල්ල අමාරු කාර්යයක්. ඔයාලට සල්ලි දෙන්නේ ඔබ තමයි ගෑම්ලි. සල්ලි ඉල්ලන්න එපා. උගේට මැසේජ් දාලා සල්ලි ඉල්ලන්න එපා. උටස් සල්ලි නෑ. පේනවනේ. ඒ ඌ ස්වීප් වලින් අදින්නේ. දැන් ඔය අදිනකන් ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ නෑ. ඒ වාහනේ දොරවල් ඇරෙන්නේ නෑ. මේ පේන වාහන කසි ඉතින් වගේ ලෙඩ විතරයි. කයන්නේ කොහොමද? අපි නැගලා ඉන්න වාහනේට ආ යනවා. මගේ දින නංගේ මෙයාලා දැනගත්තා. මොම් පෙච්චලා ඉතින්. ඔයාලට හම්බෙන්න ඕම තමයි ඒක කරගෙන. ඊදුරුවක්වත් ඇරෙන්නේ නැද්ද බම් මේකේ? මොන කරදරයක්ද බං නැගිටලා ඉඳන් උඹලා අඩුපාඩු විතරනේ බං කියන්නේ. පොඩ්ඩක් මම කරපු දෙයකට තැන්ක් යූ කියපන්. ඔබ මේක ඇටලා දුන්නත් thank you කියන්නේ. අසතිය මොල්ලෝ ඉනාදරෙන් අපේම චක්කන මේනානේ යාළුවනේ නියාල්ගේ වැඩ කිඩ ඔයාලා දැකලා නැහැ කැමරාවෙන් පිටිපස්සේ නියාල් හරිද දක්ෂයා විදියට සිගින් රැටින රැටින අපලතන්න කියන තන් හිටපම් මන්ද ඉවත්යන් විවින් වාස් කියලා දෙන්නම් වටේට වට වෙලා තිබ්බට මහ මූද මුල දැන වෙන්න අන්නවන් විරෝධ කන්නේ මාමුණ සිරාට අපි බම් මං කියන්නේ අපේ ශාරීරික ගැම්මෙන් සිග්මා ගැම්ම නම් මේක නගිමු බං. දිවිෂ මං කියන්නේ උඹ බං මලු 10ක්වත් උස්සන්න ඕනේ බං. ඉන්ටර්වියු ඇඩ්වාන්ස් කියලා දෙන්න. වටේට වට වෙලා තිබ්බට මහමූද. මම කියන්නේ නෑ. කොල්ල ඇටියට බං අපි නෙව. නිවා. ඒක සිංහලෙන් කියමු යා නැත්නම් අරුත් තේරෙන්නේ නැත්. අරුත් නෑ. කවුරුත් නෑ. විරල නිවසේ කවුරුත් නෑ. අපි ආවා. අපි කන්දට එක්කගෙන යන මල්ලි ටික දරන්න. මේ මල්ලි. කන්දි අයියා. අර ඉන්නේ අර ගිරෝලින් අයියෝ කන්දි අයියා. ඕ ගමනේ. මොකක්ද ඒ කීයේ? මගේ සින්දු පෙට්ටිය. ආ කන්දි අයියා. අපි නගින්නේ මෙන්න මේ කන්ද. ආයෙ කන්දු නගින්නේ නැහැ. අන්තිම කන්ද. අර තියෙන මුදුන මේ තියෙන මුදුන. එතනට යන්න ඕනේ. නේබා? අන්න අරක. අම්බි තියෙන්නේ. මන් දන්නවා ඔයාලා මට කැමති නැහැ කියලා.
මං එහින්ද අම්බු ගඳ බෝගම නිහා මහත්තයා යෝ අගෙන් යන්න බ්‍රෝ කඳු උඹට සිරිබා කන්ද දෙන්න මොකද්ද මගේ ඇඟල් අපි දෙන්නා පේන්නේ දැන් මේවා එහෙමද කැමරා ගල්ලා නේද ගැම්මට කඳු නගින්න යන්නේ කන්ද කොහොමද අනිත් පැත්ත හරවන්න කොහොමද යන්නේ කඳු යාය පීරමින් මදහස් පාසලෙන් මට ලං වී කියන්නේ නැත්නම් මගේ රීන රාජිනී ලොකේෂන් එකේ ඉන්නේ ලොකේෂන් එක පටන් ගන්න තැන ඉන්නේ දැන් තමයි නගින්න ගන්න ඉතින් පාර නගිනවා බ්‍රෝ උත්සාහ යන්න තමයි තියෙන්නේ මේක ඇවිල්ලා මේ දිලීෂ් අයිය දාන්න යන්න උනහම උඩ ඇලකින් වතුර අරගෙන පස්ස හොදන්න. අනේ පණයන් ඇතියෝක ඔන්න ගයිස් කන්ද නගින්න ගත්තා දැන් අපි මම දන්නේ මීටර් 500ක් විතර එන්නේ අර මේ මන්නේ අරුවගෙන ස්පයිඩර් ෆිල්ම් එකේ ඌ ඉන්න බිල්ඩින් උඩ ඔව් බා අම්මට එහෙ අඩෝ ඒ විදිහමයි මේ තව ලොකු කන්දක් තියනවා නගින්න ස්පයිඩර්මෑන් ඉන්නවා ස්පයිඩර් ආය කඳු නගින්නේ මාව වෙවුලනවා මොනවද බ්‍රෝ නෑ මේක තමයි අම්මාරුම කන්ද බන් නැග්ග වීඩියෝ වල ඔව් මේ බඩුත් උස්සේ යන්න මේ කැමරා බඩුයි පාර තේරෙන අඩු දාඩිය तो वेल लंकाव अबीबी डाउन टू श्रीलंका අඩෝ ලංකා කොඩිය ගෙනා නෑ බං උඩ ෆොටෝ එකක් ගන්න අඩෝ අර වලහන් ලස්සන අර තන බුදු පිළිමයකුත් තියෙනවා බා අර අඩෝ ලස්සනයි මේ පයින්න හිතනවා මම මෙතනින් මට විශ්ව සමාවෙන් බැන්දට කියලා කියනවා උඩට ගියාම බැන්දට සමාවෙන් උඹට බැන්නට ආයෙ බයින්නේ ආයෙ කන්දක් නගිමු කියනවා ඉස්සර යහනවා හෙට මැසේජ් එකක් දාලා හෙට මොන කන්ද MK හෙට කන්ද කන්ද තීරියක් ගාව අපි භාගයක් ආවා ඉක්මනට උඩට හරියට මෙතන භාගයක් තව ඉන්න හැම පිටිම යන්නේ ඉක්මනට උඩ ඉක්මනට මුට්ට යන මේ කතාව විතරයි ඉක්මනට උඩට යන එක්කනට තමයි ආ චුට්ටයි තියෙන්නේ අර ඉන්නේ කට්ටිය උඩ හායි ඔය ඉන්නේ ඔතන උඩට ගියා ආයෙ කඳු නගින්නේ අන්තිම කන්ද අපි ඉන්නේ අන්තිම ටිකේ මෙතනින් උඩ කන්ද අම්මේ අන්තිම ටික මෙතනින් ක්ෂණට කන්ද ඉවරයි තනි තලාව තියෙන්නේ ඔයාලට view එක පස්සේ පෙන්නන්න. හදන්න ගිහිල්ලා. ඔව්. එතන පෙන්නන්න බා. යේ! සුන්නයියා. මේ ෆොටෝ එක. දාල් ෆොටෝ එක. අර පැත්තට. පටන් ගත්තා අර තියෙන මුදුන මේ තියෙන එතනට යන්න ඕනේ එතනට ගියාට පස්සේ තැනි තලාවක් හම්බ වෙනවලු තැනි තලාවෙන් පස්සේ අපි දිගටම ගිහිල්ලා ජෙරෝල තමයි කැම්ප් කරන්නේ වීඩියෝ ෂූට් කරන්න එතන let's go අට්ටිය සම්පාල අම්මෝ ලස්සන හැබැයි මාර ලස්සනයි වීව් එක පට්ට ඇත්තටම මම ඉවරයි කියලා ගොඩ මේක ඉවර නෑ තව ගොඩක් කියන්න තියෙනවා යෝ නැග්ගා හඳු විශ්වයේ පිටින් විශ්වයේ අපිට මේ වගේ හම්බෝරිම තමයි දෙන්නේ අඩු මේක වෙන්න අපි නැග්ග ලොකුම කන්ද බා මේක තමයි නැග්ගෙන මේ වීඩියෝ එකක ගිහපු අමාරුම ගමන විනාඩි 20ක ෂූට් එකකට තමයි ගයිස් මේ යන්නේ අපි. ඔව් සැප කානේ. දැන් පැය දෙකක් විතර තිස්සේ නගිනවා. මේ දෙකක් නෙමෙයි තුනක් විතර නේ. ඔව් බා. අපි ආවා. අම්බෝ.
උන්න ගයිස් view එක. මෙතන වාන තමයි අපි ආවේ. අර පෙන්නේ අපේ ගම පන්නල. ඔය තියෙන පන්නල. ඔය ඈතින් පෙන්නේ කොළඹ. අර තියෙන පන්නල වරෙන් පෙන්න. පන්නල. අර පෙන්නේ මේ අතුපා. ඒ පන්නල. අර අපේ මර ඇදුම් වරනවා. ඒක තමයි. මැරෙන්න ඕන නම් මෙතෙන් එන්න හැමෝම. මෙතනින් පැන්නත් එකපාරින්ම මැරෙන්න මට ෂුවර් ගන්න පුළුවන් මේ. ඉතුරු වෙන්නේ වැඩ කරගත්තා. අම්මාට සිරි වෙන්න විවුම. දනල්. වීව් එක වටිනවද? ලස්සනයි දී. පැය පහක් නගින්න නම් වටින්නේ. කට්ටිය ෆොටෝ ගන්නවා. තාම පටන් ගත්තේ නැහැ වැඩි. පටන් ගද්දි අප්ඩේට් එකක් දෙන්න. අපි YouTube පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක මේ විදි පබ්ලිෂ් කරලා තියෙන්නේ ෂෝ එකටම ඔයගොල්ලෝ මේක බලලා ඉතින් මේ වෙද්දි මේක තමයි ඒක ෂූට් කරපු විදිය. වීඩියෝ එක යන ගමන් තියෙන්නේ නිහල් මහත්තයා ඉන්නවා තන. මාව කොටු කරලා මේ තියෙන්නේ ඩිලීට් එකේ ඩෙඩ්ලයින් එක. ඩිලීට් එක මෙන්න මේ ලිමිට් එකෙන් එහාට යන්න බෑ. අපි ඉන්නේ ආරේ. ඩිලීට් ඉන්නේ මෙතන. මහත්තයෝ බලන්න උඹලා කූඩාරමේ ගැත බලපන්. තෝ දේ දුන්නේ පාට. ඔව් නේ ගේ කලර්ස් එකක් හැබැයි. මේ GoPro charger තියෙන්නේ. අපි වැඩ ඕකේ බොයිස් අපි වැඩ යනවා. ආ අපි ගිනි මැලයක් ගන්න ගමන් ඉන්නේ. ආ අපේ රෑවඩ ඉවරයි. අපි දැන් නිදා ගන්න යනවා. නිදියන්න යන්නේ දැන් කියලා. දෙකයි. අපේ වැඩ ඉවරයි අපි දැන් නිදියනවා. හෙට උදේ නේ. Good morning යාළුවේ. මේ අපි නැගිට්ටා. යේ ඔයෝ ඔහයෝ ගෝ ගුඩ්. අපි නැගිට්ටා. Good morning. අපිට තව වීඩියෝ ෂොට්ස් ගන්න තියෙනවා ටික. ඒ ටික අරගෙන ඉක්මනට අවුව බහින්න කලින් අවුව බහින්න නෙමෙයි අවුව නගින්න කලින් මේක වහින්න ඕනේ. නිින්ද ගියා පුදුමයි. අඩෝ හරි සාමාන්‍යයෙන් වීඩියෝස් වලට මම නිදියන්නේ නැහැ. මං ඇවිල්ලා නිදියපු දෙවෙනි දවසේ. හොඳයි. සීතලයි, හුලගයි. තියමන්. නැගිටලා අපි අන්තිම ෂොට් එක ගන්න යන්නේ. අපි ගාව අද තියෙන A7 Pro එක. ගයිස් අපේ වීඩියෝ එක ඉවරයි. ෂූට් කරලා ඉවරයි. දිලිෂාව එළියට. අපේ වැඩ ඉවරයි. අපි බහිනවා. මේ වතුර බෝතල් ටික යන්නේ. බඩ ගොඩක් තියෙනවා. වැඩ අපි යනවා. බයි. මන්නට ආසන්න වගේ තියෙනවා. අපි පල්ලෙහාට ආවා බොයිස්. දිලිෂේ ඉන්නවා. පණ නෑ දැන්. අපි ඕනේ නැහැ වරෙන් කඳුනගින්ද. මහලුව කයිනේ ඔව්. මහලුව කඳුනගින්නයි වහින්නේ. අනිත් කට්ටිය කවුරුත් නෑ මායි දිලිෂයි හදීෂුයි තමයි ආවේ. බල්ලෙක් හම්බුණා අපිට. බල්ලා තමයි අපි එක්කන් ආවේ. තව චුට්ටයි. මම හිතන්නේ සම්පූර්ණ හයික් එක කිලෝමීටර් 3.5ක් විතර ඇත්තේ. ඒත් ඉතින් අර මේ යන දින නේනම අමාරුයි. අපි පැය 3ක් විතර බැස්සා. පැය 3ක් විතර බැස්සා නේ බා.
තුනට වැඩි කියලා කියන ෂුවර් නෑ ඉතින්. ඒ තායේ මේ අන්තිම වීඩියෝ කඳු වල කරන ආයෙ කරන්න ආයෙ ඉල්ලන්නත් එපා ඔයාලා මිනි කැප්ෂන් එක කමෙන්ට් දාන්නත් එපා. අපි කඳු නගින්නේ නෑ. කඳු නගින්නේ නෑ. ඉතින් ඔහොම තමයි බොයිස් වැඩේ උනේ. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු.